good morning මගේ යාළුවෝ ඔක්කොටම. ඉතින් හරියටම අවුරුද්දකට පස්සේ තමයි අපි අද long video එකක් ගේන්නේ ඔයාලට. ඒ වුණාට මගේ short videos ඔයගොල්ලෝ බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම ඩුබායි ආවට පස්සේ ගොඩාක් busy වුණා. videos ගේන්න වෙලාවක් තිබුණේ නැහැ ඔයාලට. නමුත් අද ඉඳලා මම ටිකටම ඔයගලන්ට long videos අරගෙන එනවා. ඉතින් අපි අද මේ යන්නේ ඩුබායි වල තියෙන ලස්සන තැනකට. ඉතින් ඔයගොල්ලෝට ගෙස් කරන්න පුළුවන් කොහෙද කියලා. ඔව් ඔයගොල්ලෝ හරි. ඔයගොල්ලෝ දැක්ක විදිහටම අපි දෙන්න මේ යන්නේ ඩුබායි මිරකල් ගාඩන් එකට. එහෙනම් අපි ඉක්මනට ඇතුළට ගිහලා බලමු ඩුබායි මිරකල් ගාඩන් එක කොච්චරනම් ලස්සනද කියලා. ඉතින් යාළුවනේ අපිට නම් අද ප්‍රී එන්ට්‍රන්ස් තමයි ලැබුණේ. ඉතින් ඩුබායි වල ගොඩාක් අපේ යාළුවෝ මේ chance එක ගත්තා. ඉතින් මේ මිරකල් ගාඩන් එක ඕපන් කරලා තියෙන්නේ වින්ටර් සීසන් එකට විතරයි. මොකද ඩුබායි වල තියෙන අවුවත් එක්ක නැත්නම් අපිට මේ ලස්සන මල් බලන්න ඇවිදින්න අමාරුයි. ඔයගොල්ලන්ට දැනටත් පේනවා කොච්චරනම් අවුවද කියලා. හේතුව තමයි දැන් සමයකට ඒ කියන්නේ ගිම්හාන කාලෙට ගොඩාක් ළඟයි. ඉතින් මේ අවුවේ ටිකක් ඇවිදින්න හරි අමාරුයි. ඒ වුණාට සෙනගෙන් නම් අඩුවක් තිබුණේ නැහැ. අපේ ලංකාවේ යාළුවොත් ගොඩාක් අපිට හම්බුණා මිරකල් ගාඩන් එකේදී. ඒ වගේම අනිත් රටවල ගොඩාක් අය ඇවිල්ලා තිබුණා මේ මිරකල් ගාඩන් එක බලන්න. ඉතින් ෆ්‍රී එන්ට්‍රන්ස් ඉඳලා ගොඩ දෙනෙක් එනවා මිරකල් ගාඩන් එක බලන්න. මොකද මේක උගලන්ට හම්බෙන chance එකක්. ඩුබායි මිරකල් ගාඩන් එක ගිම්හාන කාලේ වහලා තියෙනවා. හේතුව තමයි ඩුබායි වල තියෙන උෂ්ණත්වය නිසා මෙන්න මේ ලස්සන මල් ආරක්ෂා කරන්න වගේම ඒගොල්ලන්ට අලුත් සැලසුම් කරන්න. ඒ කියන්නේ අලුත් දේවල් තව මේ මල් පත්තට ඇඩ් කරන්න තමයි මේ උද්භිද උද්‍යානයට ඇඩ් කරන්න තමයි ඒගොල්ලෝ ඒ කාලේ වහලා තියන්නේ. ඉතින් ආයෙත් වින්ටර් එකට තමයි මෙන්න මේ ලස්සන මල් අපිට බලන්න පුළුවන්. මම ඩුබායි වලට ආපු දවසේ ඉඳලා මගේ හස්බන්ඩ් කිව්වා මාව එක්කගෙන යන්න කියලා මිරකල් ගාඩන් එක බලන්න. ඒ වුණාට ඉතින් මේ මිරකල් ගාඩන් එක ඕපන් කරන්නේ මම ඔයගොල්ලන්ට කිව්වා වගේම වින්ටර් සීසන් එකට විතරයිනේ. ඉතින් වින්ටර් සීසන් එක එනකම් මට ඉවසගෙන ඉන්න උනා. ඉතින් හස්බන්ඩ් මාව එක්කගෙන ආවා වින්ටර් එක ආවගම. ඉතින් පේනෝනේ ලස්සන අලි ගොඩාක් හදලා තියෙනවා හරීම ස්වභාවික විදියට. ඉතින් ලංකාවෙත් ලස්සන මල්වතු ගොඩාක් තියෙනවා නේද පේරාදෙණිය උද්භිද උද්‍යානය. ඉතින් මේක ඇතුළට ගියාම පේරාදෙණිය උද්භිද උද්‍යානයත් මට මතක් වුණා. ඒ වුණාට ඊට වඩා දසදහස් ගුණයක්කින් මේ මල්වත්ත හරිම ලස්සනයි. ඒ වගේම හරිම නිර්මාණශීලී විදියට තමයි හරිම ක්‍රියේටිව් විදියට තමයි මේ හැම දෙයක්ම ඒගොල්ලෝ සකස් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ කොච්චරනම් ලස්සනද කියලා. ඉතින් දැන් අපි යන්න හදන්නේ මෙන්න මේ කුඩ වලින් හදලා තියෙන එන්ට්‍රන්ස් එක ඇතුලෙන්. හරිද? මේක නම් හරිම ලස්සනයි. ඒ වගේම මමයි හස්බන්ඩ්යි මාර විදිහට එන්ජොයි කළා ඒක ඇතුලේ. ඉතින් ඒ වගේම අපි ලස්සන වීඩියෝස්, ෆොටෝස් ගොඩාක් ගත්තා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඩුබායි මිරකල් ගාඩන් එක කියන්නේ ලෝකයේ විශාලතම ස්වභාවික මල් උද්‍යානයක්. මේ ලස්සන උද්‍යානය පිහිටලා තියෙන්නේ ඩුබායි නගරේ. ඒ වගේම වර්ණවත් මල් මිලියන ගණනකින් සරසලා තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියොත් ඒ ලස්සන මල් ඔක්කොම බලන්න අපි දෙන්න ඔයගොල්ලන්ව එක්කගෙන යනවා. ඉතින් පේනවනේ මේ පාට කුඩ කොච්චර ලස්සනද කියලා. රතු පාට, නිල් පාට, කොළ පාට කුඩකින් සරසලා තියෙනවා මේ උද්භිද මල් උද්‍යානය. ඒ වගේම මේ මිරකල් ගාඩන් එකේ තියෙන විශේෂත්වය තමයි මල් වලින් නිර්මාණය කරපු අద్భుත ආකෘති ගොඩක් තියෙනවා. ඉතින් ඒ තමයි හදවත ආකාරයෙන් හදපු ටනල්, ඒ වගේම කාටුන් චරිත, ඒ වගේම විවිධාකාරී කුටි සහ ප්‍රසිද්ධ එමිරේට්ස් A380 ගුවන් යානය. දැන් මේ ඔයගොල්ලෝ දැක්කේ අන්න ඒ ගුවන් යානය. ඉතින් මේ ගුවන් යානය පවා මල් වලින් නිර්මාණය කරලා තියෙන විදිය ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඇත්තටම පුදුම හිතෙනවා මේ දේවල් දැක්කම. කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා හිටිමිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් අදමිමං සිහිනෙන් ඔබ සොයන් ජීවි
ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා වගේ ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව හැත දුරක පිපෙනා රුවදැසට හමු නොවෙනා කෝලනි හඩ වදිනා මුදු සීත ගුණය දැනුණා මේ කිවි ඉතින් යාළුවනේ ගිම්මාන කාලේ ඩුබායි වල උෂ්ණත්වය වැඩි නිසා මෙන්න මේ උද්භිද උද්‍යානය ටික කාලයකට ඒගොල්ලෝ වහලා තියෙනවා කියලා මම කලිනුත් කිව්වනේ. ඉතින් සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේ තමයි ආයෙත් මේගොල්ලෝ මේක විවෘත කරන්නේ. පේනවා නේද? ඔයගොල්ලන්ට මේ ටික දැක්කම මෙන්න මේ නිල් කුරුමිනියෝ දැක්කම මොකද්ද මතක් වුනේ? මට නම් මතක් වුනේ කොයිමල් ගියා ෆිල්ම් එකේ ජාදු. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ටත් මතක් වෙන්නේ නැති කියලා යාව. ඉතින් වියලි කාන්තාරයක් මැද මේ තරම් ලස්සන මල් ලෝකයක් නිර්මාණය කරලා තියෙනවා කියන්නේ ඇත්තටම පුදුමයක්. ඉතින් අපේ ජීවිතෙත් අන්න ඒ වගේ කටු අතරින් වුණත් ලස්සනට පිපෙන්න පුළුවන්. හරියට මේ ඩුබායි වල කාන්තාරයක් මැද්දේ මෙච්චර ලස්සන මල් ලෝකයක් නිර්මාණය කරලා තියෙනවා වගේ. तुम हुए मेहरबान तो है ये दास्तां अब तुम्हारा मेरा एक है कारवां तुम जहां मैं वहां मैं अगर कहूँ हम सफर मेरी अप्सरा हो तुम या कोई परी तारीफ ये भी तो सच है कुछ भी नहीं यौनादर वसंते कोहिंदो बगिनागे मदारा सुगंधे तसंते सरण्ये यौनादर वसंते कोहिंदो बगिनागे मदारा सुगंधे तसंते सरण्ये හැත දුරක පිපෙනා රුවදැසට හමු නොවෙනා කෝලනි හඩ වදිනා මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා වනමල දැයි සිතුනා මන්දිර සදලු තලසලු පින්සත රකොන රන්සර වෙයින රඟ හල තුල ඉසී බුලන ඩුබායි මිරකල් ගාඩන් එක බලනකොට අපිට මතක් වෙන්නේ ජීවිතය ගැන ලස්සනම ලස්සන පාඩමක්. මොකද්ද මේ පාඩම? කාන්තාරයක් මැද උණුසුම් වැඩි මේ වගේ රටක මේ තරම් ලස්සන මල් ලෝකයක් හදලා තියෙනවා කියන්නේ ඒක හුඟක් මහන්සිය කැපවීම සහ බලාපොරොත්තුවේ ප්‍රතිඵලයක්. ජීවිතයත් අන්න ඒ වගේමයි. සමහර වෙලාවට අපි ඉන්නේ වියලි කාන්තාරයක් වගේ තැනක. ප්‍රශ්න, දුක, අසාර්ථක වීම, තනිකම මේ හැම දෙයක්ම අතරේ අපිට හිතෙන්නේ මට තව ඉස්සරහට යන්න බෑ කියලා. ඒත් මේ මිරකල් ගාඩන් එක අපිට කියලා දෙන්නේ වෙනමම පාඩමක්. ඒ තමයි හොඳ රැකවරණයක්, ඉවසීමක් සහ විශ්වාසයක් තිබුණොත් කාන්තාරයක් මැදත් මල් පිපෙන්න පුළුවන් කියන එක.
මේ ගාඩන් එකේ ලස්සනම දේ තමයි මල් ටික කාලයක් පිපුණත් ඒ කාලය තුළ යාලා ලෝකයට ලස්සනක් දෙනවා. අපේ ජීවිතයත් ඒ වගේ කෙටිම කෙටි ගමනක්. ඒ නිසා තරහා, වෛර, දුක අල්ලගෙන ඉන්නවට වඩා පුළුවන් තරම් ආදරෙන් සතුටින් අනිත් අයට ලස්සන මතකයක් දීලා ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේ මිරකල් ගාඩන් එකේ ඇවිදිද්දී හිතට දැනුනේ කොච්චර අමාරු වුණත් තවමත් ලස්සන තියනවා කියන හැඟීම. මේ මල් වලට කතා කරන්න බැරි වුණත් ඒවා අපේ ජීවිතේට ලොකු පාඩමක් කියලා දෙනවා. ඒ තමයි කටු අතරින් වුණත් ලස්සනට පිපෙන්න.